ඉක්පිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහනහට නොයෙක් ලෙසින් ගරහා දුබර බවහිද දුකසේ පෝෂණය කට හැකි බවහිද මහත් ආශා ඇති බවහිද ලද දෙයකින් සතුටු නොවීමෙහිද සමූහයා කෙරෙහි ඇලීමෙහිද කුසීත බවහිද අගුණවදාරා නොයෙක් කරුණින් සුබර බවහිද සුවසේ පෝෂණය කට හැකි බවහිද අපිස් බවහිද සතුස් බවහිද සැහැල්ලු බවහිද සංලේකයේහිද ප්‍රසාදෙලවීමෙහිද කෙලස් සංසිඳුවීමෙහිද වීර්යාරම්භයේහිද ගුණවදාරා භික්ෂූන්ට එතැනට සුදුසු වූද එයට අනුලෝම වූද දැහැමි කතාවක් කොට භික්ෂූන් ඇමතූසේක.